දන්නවද මේ ගහ මොකක්ද කියලා? මේ තමයි පොප්ලා ගස්. ඔයාට පොප්ලා ගස් ගැන කිව්වහම මතක් වෙන්නේ මොකක්ද? මට මතක් වෙන්නේ ගුරු ගීතය. මට තාම මතකයි මං එක කියවනකොට මං ගොඩක් පොඩි. චූටි පොතක්නේ ඒක. ඒක මං කියෙව්වේ දවසක් ඉස්කෝලේ යනකොට ට්‍රේන් එකේ. එදා ඉඳලා අද වෙනකම්ම මගේ මතකෙන් ඉවත් නොවුණු නවකතාවක් තමයි ඔය ගුරු ගීතය. සමහරක් විට ඒ මම ටීචර් කෙනෙක් වෙච්ච හින්දාත් වෙන්න ඇති. කොහොම වුණත් මතකයිද දුයිෂයෙන්වයි අල්තීනාවයි. දුයිෂයින් විශ්වාස කළ අධ්‍යාපනයේ බලය ගැන. කුඩා දුෂ්කර දුගී ගමක දරුවන්ට හරි අධ්‍යාපනය ලබා දුන්නොත් ඒ දරුවන්ගේ ජීවිත වෙනස් වෙන්න යනවා කියලා දුයිෂයෙන් දැනගෙන හිටියා. ඇත්තටම අල්තීනායගේ ජීවිතය වෙනස් වුණා. එයාගේ විතරක් නෙමේ අධ්‍යාපනයේ බලය හින්දා ගොඩාක් දරුවන්ගේ ජීවිත වෙනස් වුණා. බලන්න මේ පොප්ලා ගස් කොළ හැලුණයි කියලා අතු නැමුනේ නැහැ. ඒ අතු මහ සුවිසල් අහසට දෑත් අයාගෙන ඉන්නවා. ඒ බලාපොරොත්තු ඒ හීන හැබෑ වෙනවා වගේම. දන්නවද ඊළඟ වසන්තයේ මේ ගස් කොළවලින් පිරෙන්න යනවා. ගිම්හානය වෙනකොට ඒ හුළඟට සිලිසිලි කියන හඬකුත් එක්ක මේ ගස්වල කොළ වැනෙන්න යනවා ඒ ලස්සන හුළඟේ. ඒ ගස් කොයි කාලෙත් ලස්සනයි. මේ කොළ නැති වුණත් මේ වින්ටරෙත් මේ ගහ ලස්සනයි. මේ ගස් හරි පරණයි. ඒවා යෝධ ගස්. ඒ වගේම වසන්තයේත් ලස්සනයි. පොඩි පොඩි චුට්ට කොළ එන්න පටන් ගන්නවා. ගිම්හානේ අර මං කිව්වා වගේ කොළ පිරෙන්න යනවා. ආපහු සරස් සමයේ ලස්සනට මේ පොප්ලා ගස් කහ පාට වෙන්න යනවා. හිතා ගන්න බැරි තරම් කහ පාටයි ඒ කොළ. කොයි කාලෙත් ලස්සනයි. කොයි කාලෙත් ඒවත් දැවැන්තව හිටගෙන ඉන්නවා. ඉතින් මේ පොප්ලා ගස් දැක්කහම මට මතක් වෙන්නේ දුයිෂයෙන්ව. ලස්සන බලාපොරොත්තුවක්.